ආයිබෝවන් අද අපි මේ මූලාශ්‍ර විමර්ශනය හරහා කතා කරන්න යන්නේ නෙට්වර්කින් ලෝකයේ තියෙන ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි සොකට් ප්‍රෝග්‍රෑමින්. මේක හරියටම හිස්සිඩමක ශක්තිමත් අත්තිවාරයක් දාලා පියවරෙන් පියවර ගොඩනැගිල්ලක් හදනවා වගේ වැඩක්. කිසිම පූර්ව දැනුමක් නැති කෙනෙකුට වුණත් මේ සංකල්ප හරියටම ඔලුවට යන විදිහටයි අද අපි මේ කරුණු පෙළගස්වලා තියෙන්නේ. එහෙනම් අපි කෙලින්ම මාතෘකාවට බහිමු. අද අපි ප්‍රධාන පියවර 5ක් යටතේ මේ ගැන සාකච්ඡා කරනවා. ඒ තමයි අත්තිවාරම, දත්ත ව්‍යුහගත කිරීම, පරිවර්තන මෙවලම්, මතක මෙහෙයුම් සහ අවසන් ගොඩනැගීම. පළවෙනි පියවර විදියට අපි මේ සංකල්ප සහ දත්ත වර්ග ගැන මූලික අත්තිවාරයම දාගනිමු. මොකද්ද මේ සොකට් එකක් කියන්නේ? සරලවම හිතන්න මේක අලුත් ගොඩනැගිල්ලක ප්‍රධාන දොරටුවක් කියලා. හැබැයි මේ දොරටුවට නිකම්ම වැඩ කරන්න බෑ. ඒකට නිශ්චිත ලිපිනයක් තියෙන්නම ඕනි. මෙතනදී අපි IP ඇඩ්‍රස් එක පාරෙන් නම සහ ගෙදර අංකය විදිහට ගත්තොත් පෝට් අංකය කියන්නේ හරියට මේ ගොඩනැගිල්ල අටලේ තියෙන නිශ්චිත කාමරය වගේ. මේ IP එකයි පෝට් එකයි දෙකම එකතු වුණාම තමයි නෙට්වර්ක් එකක් හරහා හරියටම සංනිවේදනය කරන්න අපිට පුළුවන් වෙන්නේ. දැන් අපි අත්තිවාරම ඩන්න කලින් අපිට ඔය කරන gadol ටික ප්‍රමිතිගත කරගන්න ඕනි. පරිගණක ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති තියෙනෝනි. එක සිස්ටම් එකක ඉන්ටිජර් අගයක ප්‍රමාණය බිට් 16ක් වෙද්දි තවත් එකක ඒක බිට් 32ක් වෙන්න පුරුවන්. ඉතින් මේ ගැටලුව මගහැරලා අපි ලියන්න කෝඩ් එක ඕනෑම පරිගණකයක වැඩ කරන විදියට හදාගන්න තමයි POSIX.1G කියන ප්‍රමිතියට අනුව මේ මූලික දත්ත වර්ග හඳුන්වා දීලා තියෙන්නේ. POSIX ප්‍රමිතිය යටතේ යන මේ දත්ත වර්ග දිහා බැලුවාම අපිට පේනවා අගට T අකුරක් තියෙනවා නේද? උදාහරණයක් විදිහට uint 32T කියන්නේ unsigned 32-bit integer කියන එකට. මේ T අකුරෙන් අදහස් වෙන්නේ මේවා දෘඩාංග මත රඳා පවතින්නේ නැති ස්ථිර ප්‍රමාණය මතක කොටස් කියන එකයි. ඒ වටේම තමයි SAFamily සහ Soclen T කියන විශේෂ දත්ත වර්ග. මේවා c/socket.h කියන header file එක හරහා අපිට ලබා දීලා තියෙන්නේ socket ලිපින. ඊටමත් පහසුවෙන් හසුරවන්නයි. දෙවැනි පියවර. දත්ත ව්‍යුහගත කිරීම හෙවත් ලිපින ව්‍යුහයන් ගැන අපි දැන් බලමු. මේ සඳහා අපි පාවිච්චි කරන ප්‍රධානතම C structure එක තමයි sock address in. මෙතන මේ in කියන කැලෙන් අදහස් වෙන්නේ අන්තර්ජාලය කියන එකයි. netinet.in.h කියන header file එක ඇතුලේ තමයි මේක නිර්වචනය කරලා තියෙන්නේ. සරලවම කිව්වොත් IPv4 සංනිවේදනයේට ඕන කරන හැම දත්තයක්ම රඳවා ගන්න ප්‍රධාන කන්ටේනරේ වෙන්නේ මේකයි. අපි දැන් මේ ස්ට්‍රක්චර් එක ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙන signlen එකෙන් මේ මුළු view එකම දිග නියෝජනය වෙනවා. ඊළඟට sign family එක IPv4 වලට නම් මේක අනිවාර්යෙන්ම AFINET වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන sign port සහ sign address වලින් තමයි port අංකය සහ 32-bit IP ලිපිනේ රඳවා ගන්නේ. මෙතනදී මතක තියාගන්න වැදගත්ම දේ තමයි මේ sign address කියන්නේ තවත් අභ්‍යන්තර ව්‍යුහයක්. ඒක ඇතුලේ IP ලිපිනේ save වෙන්නේ network byte order කියන ක්‍රමයට. අන්තිමට තියෙන sign 0 කියන byte අට කිසිම දෙයකට පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි ඒක අනිවාර්යයෙන්ම බිඳු වලින් පිරලා තියෙන්නම ඕනේ. ඒ ඇයි කියලා අපි ඉස්සරහට බලමු. මේක නිතරම වරදෙන ඒත් හරිම වැදගත් තැනක්. අපි අපේ දත්ත පුරවන්නේ socket_in කියන IPv4 වලට ආවේනික view එකක උනාට bind වගේ socket functions වලට මේවා යවද්දි ඒවා සාමාන්‍ය sock address කියන view එකකට පරිවර්තනය කරන්න නැත්නම් typecast කරන්න අපිට සිද්ධ වෙනවා. අර අපි කලින් කතා කරපු sin0 කියන අමතර byte අට පාවිච්චි වෙන්නේ අන්න ඒ වෙලාවටයි අපේ sock address එකේ size එක අර සාමාන්‍ය sock address එකේ size එකට සමාන කරන්න හරියට adapter එකක් වගේ මේක ක්‍රියාත්මක වෙනවා. විභාග වලටත් නිතරම අහන ඉවකම ප්‍රායෝගිකවත් ගොඩක් වැදගත් වෙන ප්‍රශ්නයක් තියෙනවා. socket function වලට මේ structures වලට දිග යවද්දී ඒක value result argument එකක් විදිහට හඳුන්වන්නේ ඇයි? උත්තරේ මේකයි. අපි socket එකකට address එකක් pass කරද්දී address එක තියෙන තැන pointer එක වගේම ඒකේ දිග තියෙන තැන pointer එකක්කුත් යවනවා. මුලින්ම application එක kernel එකට කියනවා මෙන්න මේක තමයි මගේ memory එකේ size එක. ඊට වඩා නම් කියවන්න එපා කියලා. මේක තමයි value එක. ඊට පස්සේ kernel එක තමන්ගේ වැඩ ඉවර කරාම ඇත්තටම කොච්චර දත්ත ප්‍රමාණයක් ලිව්වද කියන එක අර pointer එක හරහාම ආපහු update කරනවා. මේක තමයි result එක. මේ නිසා කාටවත් තමන්ට අයිති නැති මෙමරි වලට යන්න බැරි වෙනවා. ඇත්තටම මේක මාරක්ෂිත ක්‍රමයක් නේද? තුන්වෙනි පියවර පරිවර්තන මෙවලම්. මෙතනදී අපි NDNS සහ IP ආකෘති ගැන කතා කරමු. පරිගණක ඇතුලේ දත්ත ගබඩා කරන විදිහ එක එක හાર્ඩ්වෙයාර් වලට අනුව වෙනස් වෙනවා. මේකට අපි කියනවා NDNS කියලා. උදාහරණයක් විදිහට Intel processors පාවිච්චි කරන්නේ Little Endian ක්‍රමය. හැබැයි අන්තර්ජාලය හරහා දත්ත යවද්දී ලෝකෙටම එකම ප්‍රමිතියක් තියෙන්න එපයි.
අනේ නෙට්වර්ක් ප්‍රමිතිය හැම වෙලේම බිග් ඉන්ඩියන් වෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන්ම දත්ත නෙට්වර්ක් එකට දාන්න කලින් අපේ පරිගණකයේ භාෂාවෙන් දැන් අන්තර්ජාලීය භාෂාවට දත්ත පරිවර්තනය කරන්න ඕනේ. මේකට විශේෂ C functions පාවිච්චි කරනවා වගේම අපේ මූලාශ්‍රවල සඳහන් වෙන byteorder.c වගේ programs වලින් අපේ පරිගණකය මොන ක්‍රමයේද පාවිච්චි කරන්නේ කියලා ප්‍රායෝගිකවම බලා ගන්න අපිට පුළුවන්. byteorder එක වගේම තමයි IP ලිපින හසුරවන විදිහත්. අපිට පුරුදු 192.168.1.1 වගේ තිත්තියල ලියන ෆෝමැට් එකට නෙට්වර්ක් වලට තේරෙන්නේ නැහැ. මේක තමයි ප්‍රෙසන්ටේෂන් ෆෝමැට් එක. පරිගණකයට තේරෙන නියුමරික් ෆෝමැට් එකට ඒ කියන්නේ බිට් 32ක සංඛ්‍යාවක් බවට මේක හරවන්න ඕනි. මෙන්න මේකට අපි inet_pon කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. මෙහිදී ජාල පවුල් කිහිපයකටම සහාය වෙන්න void pointers භාවිතා කිරීමත් විශේෂත්වයක්. ඒ වගේම පරිගණකයේ ඉඳන් ආපහු අපිට තේරෙන භාෂාවට හරවන්න inet_ntop කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනි පියවර මතක මෙහියුම් නැත්නම් memory operations. මේ දත්ත ව්‍යුහයන් ඇතුලේ මෙමරි එක හරියටම හසුරවන්න ප්‍රධාන ෆන්ක්ෂන්ස් තුනක් අපේ මූලාශ්‍රවල පෙන්වා දීලා තියෙනවා. පළවෙනි එක B0. මේකෙන් කරන්නේ ආදාළ මෙමරි කොටස සම්පූර්ණයෙන්ම බිඳුව වලින් පුරවන එක. දෙවැනි එක තමයි B copy. මේකෙන් එක තැනක තියෙන දත්ත ඒ විදියටම තවත් තැනකට copy කරනවා. තුන්වෙනි එක BCMP. මේකෙන් මෙමරි බ්ලොක්ස් දෙකක් සමානද කියලා බලලා සමාන නම් බිඳුව ප්‍රතිඵලයේ විදිහට දෙනවා. ප්‍රායෝගිකව මේක කොහොමද පාවිච්චි වෙන්නේ? අර අපි කලින් කතා කරපු sock_address_in_view sin 0 කොටස මතකද? අලුතෙන් view එකක් හැදුවම ඒක ඇතුලේ කලින් පාවිච්චි කරපු කුණු කසල, ඒ කියන්නේ garbage දත්ත තියෙන පුළුවන්. ඒ නිසා අපේ දත්ත ඒකට දාන්න කලින් B0 පාවිච්චි කරලා මුළු ස්ට්‍රක්චර් එකම බිඳු වලින් පුරවලා ක්ලීන් කරගන්න එක අනිවාර්යයි. මේක ඉතාම හොඳ ප්‍රෝග්‍රෑමින් පුරුද්දක් විදිහට සලකන්න පුළුවන්. පස්වන සහ අවසාන පියවර. අවසන් ගොඩනැගීම. ඒ කියන්නේ මේ සොකට්ස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විදිහ. TCP ප්‍රොටෝකෝල් එක කියන්නේ බයිට් ස්ට්‍රීම් එකක්. ඒ කියන්නේ අපි බයිට් 10ක් ඉල්ලුවා කියලා එකපාරින් මේ ඔක්කොම නොලැබෙන්න පුළුවන්. ඒක කෑලි කෑලි එන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය read සහ write functions විතරක් මදි වෙන්න මේකට. මේකට නියම විසඳුමක් විදිහට තමයි මූලාශ්‍රවල read n සහ write n කියන විශේෂ functions හඳුන්වා දීලා තියෙන්නේ. මේ වයින් අපි ඉල්ලපු සම්පූර්ණ බයිට් ගාන ලැබෙනකම්ම ලූප් එකක් හරහා දිගටම කියවන එක සහ ලියන එක කරනවා. ඒ වගේම පේලියෙන් පේලිය දත්ත කියවන්න read line පාවිච්චි කරනවා. මේකේ version 1 එක අකුරෙන් අකුර කියවන නිසා ටිකක් slow. හැබැයි version 2 එකේ අභ්‍යන්තර බෆරයක් තියෙන නිසා ඒක ඉතාමත් කාර්යක්ෂමයි. ඉතින් මේ අපි කතා කරපු IP ලිපින ව්‍යුහගත කිරීම, byte order පරිවර්තනය කිරීම, memory clean කරන ශ්‍රිත මේ ඔක්කොම එකට එකතු කරාම තමයි daytime client සහ server වගේ සම්පූර්ණ ප්‍රායෝගික වැඩසටහන් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. server එක ආදාර port එකට කණ්ඩීගෙන ඉන්නවා. client කෙනෙක් ඇවිත් ඒකට connect වෙලා තොරතුරු ලබා ගන්නවා. අන්තර්ජාලය ඇතුලේ වෙන ලොකුම magic එක වෙන්නේ මෙන්න මේ සරල ක්‍රියාවලිය හරහායි. දැන් අපි මේ socket programming වලට අදාළ ශක්තිමත්ම අත්විවරම දාලා ඉවරයි. දත්ත හසුරුවන හැටි, ව්‍යුහගත කරන හැටි වගේම පරිගණකයට තේරෙන භාෂාවට හරවන හැටි දැන් අපිට හොඳටම පැහැදිලි. ඉතින් මේ දැවැන්ත සැලැස්ම භාවිතා කරලා මීලකට ගොඩනගන්න පුරුවන් අලුත්ම network application එක මොකක් වේවිද? ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරලා ප්‍රායෝගිකව අත්හදා බලන එක අපි කාගෙත් වගකීමක්. මේ මූලාශ්‍ර විමර්ශනයෙන් ඔයාලට ලොකු අදහසක් එන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. තවත් මෙවැනිම ගැඹුරු අධ්‍යයනයකින් අපි නැවත හමු වෙමු.